Hello guys, ඉතින් ඔන්න අදත් ඔයාලා පිළිගන්නවා සාදරයෙන් අපේ Netmatic Market YouTube channel එකට. ඉතින් guys ඔන්න මම මීට කලින් දාපු වීඩියෝ එකේදී ඔයාලා දැක්කා මම නුවර ගිහිල්ලා මම මල්ලි දෙන්නම ගෙදර අරගෙන ආවා පොඩි බඩු වගේක්. ඉතින් කැමරා එකට බඩු වගේක්. ඉතින් ඔන්න මේ තමයි මම අර කලින් වීඩියෝ එකේදී කිව්වත් වගේ අපේ flash light එක නැත්නම් speed light එක unbox කරන සහ ඒකේ තියෙන features ගැන කතා කරන next video එක. ඉතින් guys ඔන්න මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ සරලවම කිව්වොත් ඒ මම ගෙනාපු මෙන්න මේ V852 කියන ස්පීඩ් ලයිට් එක නැත්නම් ෆ්ලෑෂ් ලයිට් එකේ අන්බොක්ස් එක සහ ඒකේ ෆීචර්ස් ගැන තමයි අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් guys ඔන්න මේක තමයි ඒ බොක්ස් එක. ඉතින් මේකේ බ්‍රෑන්ඩ් එක තමයි Godox. ඉතින් Godox කියලා කියන්නේ ගොඩක් හොඳ කැමරාස් වලට ඒ කියන්නේ කැමරා වලට ගොඩක් හොඳ ෆ්ලෑෂ් ලයිට් ඒ වගේම ගොඩක් ලයිටින් සිස්ටම් එකම හදන කම්පැනි එකක්. ඉතින් ඔන්න අද මම තෝරගත්තේ කියන්නේ මම බයි කරේ V8502 කියන මෙන්න මේ Godox flasher එක. ඉතින් ඔන්න මේ ඇවිල්ලා මේක ඇවිල්ලා kit box එකක්. ඒ කියන්නේ මෙතන දැන් ගහලා තියෙනවා kit කියලා. ඒ කියන්නේ මේ flasher එකටම බැටරි එක ඊට පස්සේ charger එක charging cable ඊට පස්සේ යනම නම් ඔය මේ tripod එකට mount කරන කෑලි යනම නම් මේ set එකම මේ kit එකක් විතර තමයි මේ box එකට එන්නේ. right. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක unbox කරන්න නම් තියෙන්නේ මෙන්න මේ විදිහට මේක මොකද tape එකක් නම් ගහලා තිබ්බේ නෑ. right. ඉතින් unbox කරද්දී අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් සුපුරුදු විදිහට manual set එක. ඉතින් මේ තියෙන්නේ manual book ටිකක් තියෙන්නේ. charger එකට වෙනම එකක් තියෙනවා, flasher එකට වෙනම එකක් තියෙනවා. ඒ ටික අපි මෙතනින් තියා ගන්නත් දැනට. ඊට පස්සේ guys ඔන්න අපිට බලා ගන්න පුළුවන් ඉස්සරලම මේකේ බැටරි එක. මේ තියෙන්නේ ලොකු සාමාන්‍ය ටිකක් ලොකු කැපැසිටි එකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ටිකක් ලොකු බැටරි එකක්. මේ තියෙන එක තමයි බැටරි එක. හරි. ඊට පස්සේ ඒකත් ටුට්ටකින් පැත්තකට තිබ්බාට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ බැටරි charger එක. right. බැටරි charger එක වගේම අපිට තියෙනවා මෙතනින් චූටි තව අර මම කිව්වේ يعني සාමාන්‍ය මේ flasher එක මේකට mount කරලා අපිට පුළුවන් يعني flasher එකට මේක set කරලා මේ කෑල්ල set කරලා අපිට පුළුවන් මේ යට තියෙන hole එකෙන් වෙන tripod එකකට වගේ set කරලා වෙනම තැනකින් තියලා يعني කැමරා එකට set කරන්න නැතුව වෙනම තැනකින් තියලා ස්ටුඩියෝ වලදී වගේ අර පාවිච්චි කරන්න පුළුවන් මේ flash light එක. ඉතින් ඒකට තමයි මේ කෑල්ල තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම guys ඔන්න මේක charger එක ඒ වගේම charger එකට මෙන්න cable එකත් අපිට දීලා තියෙනවා. ඔන්න charger එකයි cable එකයි. ඉතින් ඔන්න මේ charger එක ගත්තාම මේ charger එකේ අපිට mark කරලා තියෙනවා මෙන්න මේ වගේ light set එකක්ම තියෙනවා. 100% charge වුණාම නම් මේ විදිහට ටිකක් mark කරලා තියෙනවා. power on ඒ කියන්නේ මෙතන light set එකකුත් තියෙනවා. ඉතින් අපිට මේක plug කරගන්න තියෙන්නේ මෙතන තියෙන copper plate දෙක. මෙතෙන් copper දෙකක් ඒ copper දෙක මෙන්න මෙතන මේ mark එකට මෙන්න මෙතෙන් ඔහොම plug වෙන්න මෙන්න මේ විදිහට තද කරන්න තමයි තියෙන්නේ. ඒකල්ලා අපිට පුළුවන් මේ cable එක හරහා අපිට මේකට connection එකක් දීලා voltage එකක් දීලා මේ බැටරි එක charge කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ බැටරි එක ගෙනාපු ගමන්ම නම් අපිට කිව්වා පැය 4ක් 3ක් වගේ charge වෙන්න ගහන්න කියලා. සාමාන්‍යයෙන් මේක charge වෙන්න පැය 3කට ආසන්න කාලයක් කොහොමදත් ගත වෙනවා මේ බැටරි එක charge වෙන්න. ඉතින් ලොකු capacity එකක් තියෙන බැටරි එකක් තමයි මේ බැටරි එක. right. ඊට පස්සේ guys ඔන්න ඒකත් ඉවර වුණාට පස්සේ අපිට ඊනකර ගන්න තියෙන අපේ flash light එක. right. මේ තියෙන අපේ flash light එක. ඉතින් ඔන්න ලස්සන pouch එක තමයි දාලා තියෙන්නේ මේ විදිහට අපේ flash light එක. flash light එක මේ විදිහට එළියට ගත්තොත් මෙන්න මේ විදිහට තමයි අපේ V8502 කියන මෙන්න මේ flash light එක බලා ගන්න පුළුවන්. මෙන්න තියෙනවා මේකේ analog display එකක් තියෙනවා. ඒ වගේම button set එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට තමයි ඉස්සරහ තියෙන්නේ. right. ඉතින් මේක ගැන මේකේ function කොහොමද වැඩ කරන්නේ මේකේ තියෙන මේ buttons මොනවාද කියලා දැන් අපි කතා කරමු. ඉතින් guys ඔන්න මේකේ බැටරි එක දාගන්න විදිහ ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහි පැත්තකින් මෙන්න මේ වගේ පොඩි ස්ලොට් එකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට ඇඟිල්ල තියෙන මේ විදිහට පස්ස හඩ ඇදලා ඔය විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ බැටරි එක අපිට තියෙන්නේ මේකේට හරියටම මෙන්න මේ විදිහට මේකට තියලා මෙන්න මේ විදිහට දාලා මේක ක්ලෝස් කරගන්න. right. ඊට පස්සේ බැටරි එකක් දැම්මට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ස්විච් එක මේ තියෙන්නේ power on off කියලා තියෙනවා. මෙන්න මේ ස්විච් එක උඩට දාලා මෙන්න මේ විදිහට අපේ flash light එක on කරගන්න. right. මෙන්න මේ විදිහට display එකේ value set එක නම් ගොඩක් set එකක් පෙන්නනවා. ඉතින් මේ button වලින් කොහොමද අපි මේක කියන්නේ control කරන්නේ නම් set එකම දැන් අපි කතා කරමු. ඉතින් guys ඔන්න මේ flash light එක ඔන්න ඔය විදිහට තමයි මේකේ box එකත් එක්ක ආවේ. ඉතින් මේ flash light එක දැන් අපි කතා කරමු මේ buttons ගැන ටිකක් කතා කරමු මොනවද මේකේ වෙන්නේ කියලා.
ඉතින් මේ ෆ්ලෑෂ් ලයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉස්සරහාම තියෙනවා on off කියලා බටන් එකක්. ඉතින් ඒක on කරලා off කරලා ඒ කියන්නේ on කරන්ති off කරද්දී ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේක on off කරගන්න. ඒ වගේ ඊට උඩින් තියෙනවා රතු පාට ලයිට් එකකුත් එක්ක පොඩි බටන් එකක්. අපි මේකට කියනවා ෆ්ලෑෂ් නැත්නම් ටෙස්ට් ෆ්ලෑෂ් බටන් එක කියලා. ඒ කියන්නේ මොකක් කරේ සෙටින්ග්ස් ටික හදලා හරියට මේ ෆ්ලෑෂ් ලයිට් එක ඊට පස්සේ ඒ විදිහට හදලා ෆොටෝ එකක් ගන්න කලින් මේක ලයිට් එක ඇද්ද කියලා වගේ බලා ගන්න නැත්නම් ටෙස්ට් එකක් වගේ කරද්දි තමයි අපි සාමාන්‍යයෙන් එකපාරක් මේක ක්ලික් කරපුවාම ෆ්ලෑෂ් එකක් වදිනවා මේකේ. ඉතින් ඔන්න විතර එකපාරක් මේ බටන් එක ප්‍රෙස් කරොත් අපිට පුළුවන් මේකෙන් ටෙස්ට් ෆ්ලෑෂ් එකක් ගන්න පුළුවන් මේ බටන් එක පාවිච්චි කරලා. ඉතින් ඒ වගේම තමයි ඔන්න ඔයාලට පුළුවන් මෙතන අග්ගිස්සම තියෙනවා මෝඩ් කියලා බටන් එකක්. ඉතින් ඔන්න මේකේ තියෙනවා මල්ටි සහ මැනුවල් කියලා මෝඩ් දෙකක්. ඉතින් ඒ දෙක අතර ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන් මේ පාවිච්චි කරලා මේ බටන් එක යූස් කරලා. ඉතින් ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් තචුඩ් දෙයක් කියන්න ඕනේ guys. මේකේ මේ මෝඩ් කියලා බටන් එක ඔයා ප්‍රෙස් කරගෙනම හිටියොත් long press එකක් දුන්නොත් ඔයාලට පේනවා මෙතන නිකන් ටවර් එකක් වගේ කණුවක් වගේ පොඩි අයිකන් එකක් එනවා. ඉතින් ඔන්න ඒකෙන් වෙන්නේ නම් මම හිතන්නේ ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ කොහොමදත් ෆ්ලෑෂර් එක ට්‍රිගර් එකක් විදිහට යූස් වෙන එක. ඉතින් ඒක ගැන මම වැඩිපුරම දන්නේ නැහැ. ඉතින් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඉක්මනට මේක ගැන හොයලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් මේකෙන් කොහොමදත් වෙන්නේ ඒ බටන් එක long press කරගෙන හිටියොත් මේ ෆ්ලෑෂර් එක ට්‍රිගර් ෆ්ලෑෂර් එකක් විදිහට යූස් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතන එහා පැත්තෙන් තියෙන zoom කියන බටන් එක ප්‍රෙස් කරපුවාම මෙන්න මේ උඩ ඩිස්ප්ලේ එකේ එක පැත්තක තියෙන මිලිමීටර් ගානක අංකයක් පොඩ්ඩක් බ්ලින්ක් වෙනවා වගේ පේනවා. ඉතින් ඔන්න මෙන්න මේ කරකන්න පුළුවන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් බටන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙන්න මේක වෙනස් කරගන්න. ඉතින් මේකේ මිලිමීටර් ගාන වැලියු එක වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඉතින් ඒකෙන් වෙන්නේ මෙන්න මේ ෆ්ලෑෂර් එකේ මේ ඉස්සරහා තියෙන ෆ්ලෑෂර් එක සහ මේ ෆ්ලෑෂර් එකේ හෙඩ් එක අතර තියෙන දුර මිලිමීටර් ගාන වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පුළුවන් ලයිට් බැලන්ස් කරගෙන ඒ වගේ අදාළ වැඩ ටිකක් කරගන්න. ඉතින් ඔන්න මේ බටන් එකෙන් වෙන්නේ ඒ වගේ දෙයක්. ඒ වගේ මෙතන තියෙනවා FN කියලා මාක් එකකුත් දාලා. ඒ කියන්නේ එතනින් වෙන්නේ මම හිතන්නේ FN කියන්නේ ෆන්ක්ෂන් කියන එක තමයි ඒකේ තේරුම. ඉතින් මේකේ මේ ෆ්ලෑෂර් එකේ සෙටින්ග්ස් හදන්න යන්න තියෙන්නේ අන්න එතනින්. ඉතින් මේ විදිහට මේකේ මේ ඩිස්ප්ලේ එක බ්‍රයිට්නස් ඊට පස්සේ බීප් සවුන්ඩ් එක දෙනවාද? ඒ කියන්නේ මේකේ බටන් ප්‍රෙස් කරනකොට මේකේ ෆ්ලෑෂ් අවුට් එකක් එනකොට මේ වගේ මොකද්ද වෙන්නේ? ඒ වගේ හැම සෙටින්ග් එකක්ම ඔයාලට මේ ෆ්ලෑෂර් එකෙන් මෙන්න මේ බටන් යූස් කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා MF කියලා බටන් එකක්. ඉතින් මේ MF කියලා බටන් එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරපුවාම ඉස්සරහ ලේසර් ලයිට් එකක් ඔන් වෙනවා. ඉතින් මෙන්න මේ ලේසර් ලයිට් එක මම හිතන්නේ මේකට පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට සමහරවිට අඳුරු තැනක වගේ ලෙවල් එක හදාගද්දි අන්න ඒ වගේ වෙලාවට තමයි මේ ලේසර් ලයිට් එක මම හිතන්නේ පාවිච්චි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ වැඩ ටිකක් තමයි guys මේකෙන් මේ බටන් සෙට් එක අපිට කරගන්න පුළුවන්. ඉතින් මේක මවුන්ට් කරන්න තියෙන්නේ මෙන්න මෙතන යට තියෙන මෙන්න මේ මවුන්ට් එක වාගේ කැමරා එකට උඩ තියෙන මවුන්ට් එකට තියලා ප්ලග් කරලා මෙන්න මේ රෝල් එක කරගන්න තමයි තියෙන්නේ. එතකොට මේක හරියටම ෆික්ස් වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ පැත්තකින් බලා ගන්න හරවලා බැලුවොත් ඉස්සරහම තියෙනවා ගොඩොක්ස් කියලා ගහලා ඒ වගේම පැත්තකින් නිකන් පෝට්ස් වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. එතන ඇවිල්ලා ඔය අවුට්පුට් ගන්න සහ පොඩි පොඩි පෝට්ස් ටිකක් තියෙනවා. ඉතින් වැඩිපුරම මේ ගැන දන්නේ නැහැ. ඒ වගේම ඔයාලට පුළුවන් මේ ෆ්ලෑෂ් ලයිට් එක මෙන්න මේ විදිහට රොටේට් කරගන්නත් පුළුවන්. මේ විදිහට අංශක ගානකට ඔයාලට ඕනේ පැත්තකට රොටේට් කරගන්න පුළුවන් මේ ෆ්ලෑෂ් ලයිට් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ වගේම තව දෙයක් තමයි guys මෙන්න මේ ෆ්ලෑෂ් ලයිට් එකේ උඩින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කෑලි දෙකක් තියෙනවා. ඉතින් අයිටම් දෙකක්. ඉතින් මේක ගත්තාම ඔයාලට පුළුවන් ඒ කියන්නේ යන ලයිට් වේව් එක ආලෝක කිරණ ඔයාලට හරවන්න පුළුවන්. ඒ කියන්නේ එක තැන විහිදෙනවද නැත්නම් ඉස්සරහට විහිදලා යනවද එහෙම නැත්නම් හැමතැනටම විහිදෙනවද අන්න ඒ වගේ දේවල් සෙට් එක ඔයාලට මේකේ මේ තියෙන white card එක ඒ වගේම මෙතන transparent glass එකක් තියෙනවා. අන්න ඒ දෙක පාවිච්චි කරලා යූස් කරලා ඔයාලට ඒ දේවල් ටික හදා ගන්න පුළුවන්. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ Godox V8502 කියන ස්පීඩ් ලයිට් එක නැත්නම් ෆ්ලෑෂ් ලයිට් එක කියනකොටත් වැඩිය අපි මේවට කියන්නේ ස්පීඩ් ලයිට් කියලා. ස්පීඩ් ලයිට් එක යූස් වෙන්නේ සහ මේකේ වැඩ ටික වෙන්නේ. ඉතින් මේ ෆ්ලෑෂ් ලයිට් එක ටිකක් විශේෂයි. කියන්නේ සාමාන්‍ය ෆ්ලෑෂ් ලයිට් ගත්තාම සමහර ෆ්ලෑෂ් ලයිට් වලට අපිට පුළුවන් බැටරි දාන්න, ඒ කියන්නේ රීචාර්ජබල් කරන්න, ඒ කියන්නේ රීචාර්ජ් කරන්න බැරි බැටරි දාලා යූස් කරන්න පුළුවන්. ඒ වගේම තව ෆ්ලෑෂර්ස් අධ්‍යයක් තියෙනවා රීචාර්ජබල් බැටරි දාලා පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලෑෂර්ස් තියෙනවා. ඉතින් මේ ෆ්ලෑෂර් එකට අපිට පුළුවන් ඔයාලට පෙන්වනවා වගේ රීචාර්ජ් කරලා බැටරි එක මේකට මේ දාලා පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට ගත්තොත් අපිට යන වියදම අඩුයි වගේම තමයි ගොඩක් පහසුයි. නැත්නම් අපිට ඉවෙන්ට් එකකට වගේ ගිහිල්ලා මේකේ ගත්තොත් බැටරි මාරු කර කර බැටරි ඉක්මනට බහිනවා යවදියට. ඉතින් අන්න ඒ වගේ ගත්තම
cost එකත් වැඩි වෙනවා සහ අපිට ටිකක් අපහසුතාවයත් වැඩි. ඉතින් ඔන්න මේ ෆ්ලෑෂ් ලයිට් එක, ඒ කියන්නේ මේ Godox V8502 කියන ෆ්ලෑෂ් ලයිට් එකේ full power දාලා ඔයාලට පුළුවන් shots 400ක් 600කට වගේ කිට්ටුව shots දාන්න පුළුවන්, shots capture කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය power එක අඩු කරොත් ඔයාලට ඊට වඩා ප්‍රමාණයක් වුණත් photos capture කරගන්න පුළුවන් එක full charge කරපු battery එකක් use කරලා. ඉතින් මේකේ prices ගැන ඔන්න මම කියන්නම්. මේක ඇවිල්ලා Godox V8502 කියන brand new flash light එක. ඉතින් මේක මම buy කරේ Candy Fine Vision shop එකෙන්, camera Fine Vision shop එකෙන්. ඉතින් buy කරන විදිහත් වීඩියෝ එකත් ඔන්න මීට කලින් දාපු මම වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා මෙන්න මෙතන උඩ තියෙන වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලෑෂ් ලයිට් එක මම buy කරන්නේ රුපියල් 34500ක වගේ මුදලකට. ඉතින් ඔයාලට පුළුවන් camera fine vision shop එකෙන් ඒ වගේම තව ගොඩක් places තියෙනවා. ඉතින් මම මේක buy කරේ ඒ shop එකෙන්. ඒ shop එකෙන් නම් මම මේක මෙලදී ගත්තේ buy කරේ රුපියල් 34500ක වගේ මුදලකට. ඉතින් guys ඔන්න මම හිතනවා camera lovers ලට ඔයත් අනිවාර්යයෙන් මේ වගේ මොකක් හරි හොඳ ෆ්ලෑෂ් ලයිට් එකක් හෙව්වනම් මේ ෆ්ලෑෂ් ලයිට් එක නම් ගන්න බලාපොරොත්තු වුණේ. ඔන්න ඉතින් ගොඩක් සිංගල් වීඩියෝ තිබුණෙත් නැති නිසා මම ඔයාලා වෙනුවෙන් මේ ෆ්ලෑෂ් ලයිට් එක ගැන ඔන්න වීඩියෝ එකක් රිලීස් කරා මගේ channel එකෙන්. ඉතින් ඔන්න මම හිතනවා camera lovers ලට අද මගේ මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් guys ඔන්න එහෙනම් අදට මේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. එහෙනම් තවත් අලුත් දවසකින් තවත් අලුත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන මගේ යාළුවොත් එක්කම මේ විදියටම සෙට් වෙනකන් අද රිල් වෙනනම් guys හැමෝටම ජය වේවා.